welcome back to my YouTube channel. කලින් වීඩියෝ එකේ වෙච්ච පොරොන්දුව තමයි මම මේ වීඩියෝ එකේ ඔයගලන්ට අරගෙන ආවේ. මම ඔයගලන්ට කිව්වා අපේ කම්පැනි එකේ ඇනුවල් ට්‍රිප් එක මම ඔයගලොත් එක්ක අරගෙන එනවා කියලා. ඒ වගේම මම ඔයගලන්ට කිව්වා ගෙස් කරන්න කියලා අපි මේ පාර කොහෙද යන්නේ කියලා. ඉතින් අපි මේ පාර ආවේ සිට්‍රස් වස්කඩුවට. ඉතින් ඔයගලන්ව අදත් හරිම ආදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. අපි මෙහෙම මොනවද කළේ? අපි කොහමද දවස ස්පෙන්ඩ් කරේ කියන දේවල් තමයි මේ vlog එකෙන් මම අරගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මුලින්ම අපේ room එකේ කේස් අරගත්තා. ඉතින් අපිට හම්බුනේ 147 room එක. අපේ යාළුවන්ට හම්බුණා 146 room එක. එකලඟ room එකක්. ඉතින් welcome drink එක අරගෙන අපි ඔක්කොමලත් එක්ක අපේ rooms වලට ගියා. මේ මාර විදියට බීච් එකෙන් හුළඟ එනවා ඇතුළට. අපේ ඔයගලන්ට පේනවා අපේ කොණ්ඩ වලට වෙලා තියෙන දේ. ඉතින් කොණ්ඩේ නම් පොඩ්ඩක් නීට් තියාගන්න අමාරුයි මෙහෙ ආවොත්. ආවා කොණ්ඩේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. අපි ඩබල් රූම් එකක් ගත්තේ. දෙන්නෙක්ට තියෙනවා. මම කියන්නම ආසාවෙන් හිටියේ. මම හිතන්නේ ඒක ලස්සනයි මට. අපි යමු දැන් බාත්රූම් එක මොන වගේද තියෙන්නේ කියලා බලන්න. ඒකේ තරම් ගම මේ වගේ ලස්සනට මිරර් එක තියෙනවා. මිරර් දැක්කම ඉතින් කන්නමයි කොහේ ගියත් මිරර් පිස්සුනේ තියෙන්නේ. මිරර් දැක්කම අනිත් කිසිම දෙයක් නෙමෙයි බලන්න ඕනේ මිරර් එක. අමයි රූම් එක තියෙන්නේ. මම මුකුත් කතා නොකරම ඔයගලන්ට මේ ටික බලන්න දෙන්නම් කියලා හිතුවා. ඉතින් මගේ යාළුවාගේ අම්මා මට ඩේට් කේක් හදලා ඉවරලා තිබ්බා. රහයේක වානේ මේනේ හැදුවේ. ඔයා දුවන රහ නෑ මේක.
ඉතින් මම කලින් vlog එකේ කිව්වා මම මෙන්න මේ ෆ්‍රොක් එකට හරියන්නයි සන්සෙට් එකට හරියන්නයි මෙන්න මේ වගේ අයි ෂැඩෝ ලුක් එකක් ක්‍රියේට් කරනවා කියලා. මම දැන් මේකේ හැඩ බල ඉන්නවා. මම ඒකට හරි ආසෙින්ද. යයි මේ එකකින් හිතට මන් දන්නේ කොහොමද මේ පුරුදේ හෙට නපුරු සීන් එකක් වගේ පේනවා මට. බීච් එකට ගිහිල්ලා ආවා. මේ කොණ්ඩේ හොඳටම අවුල් වෙලා තියෙන්නේ. දැන් අපි ඩිනර් එකට තව ටිකකින් යන්න ඕන නිසා මම මේ දැන් වොෂ් එකක් දාගන්නවා. දාලා ඉවර වෙලා රෙඩි වෙලා ඉන්න. 1 hour later. ඉතින් අපි දෙන්නම රෙඩි වුණා. මෙන්න මේ කළු පාට ෆ්‍රොක් එක තමයි මම ඩිනර් පාටි එකට ඇඳේ. ගන්න ගමම අපේ රැෆල් ඩ්‍රෝ එකක් ඇද්දා. ඉතින් ඒකේ තෑගි 15ක් විතර වගේ තිබුණා. මටවත් යාළුවන්ටවත් තෑග්ගක් නම් හම්බුනේ නැහැ. හැබැයි ඒ තෑගි හම්බ වෙච්ච අය හිටියා. Next day. Good morning. අපි ඉන්නේ දැන් අපේ annual trip එකේ සිට්‍රස් වස්කඩුවේ දෙවැනි දවසේ. ඉතින් මෙතනට වඩා ෂූටි වෙලාවක් ඉඳලා මම වොෂ් එකක් දාගෙන රෙඩි වුණා. අපි දැන් බ්‍රෙක්ෆාස්ට් එකට යන්න ලෑස්ති වෙලා ඉන්නේ. මාරම වේගකින් සාදුරියක්කේ අර කිරෙන් අපි දෙන්න බ්‍රෙක්ෆාස්ට් අරගත්තා. හරියන්නේ නේද? අපි පූල් එකටත් ගිහිල්ලා ඇවිල්ලා ටික වෙලාවක් ඉඳලා අපි බීච් එක පැත්තට යන්න ආයෙත් රෙඩි වුණා. අපි දෙන්නම බීච් එකට ඇන්දේ මේ වගේ ලොන්ග් ෆ්‍රොක්ස්.
ඊට පස්සේ අපි ආයෙත් හොඳ වොෂ් එකක් දාගෙන ඩ්‍රෙස් අප් වෙලා බෑගුත් පැක් කරගෙන ලන්ච් වලට ආවා. අපිට චෙක් අවුට් එක තිබ්බේ 12:30. ඊට පස්සේ තමයි අපි අපේ ලන්ච් එකට ගියේ. ලන්ච් අරගෙන ඊට පස්සේ අපි පිටත් වුණා. ඉතින් අදට vlog එක ඉවරයි. ඉතින් vlog එක ගැන මොනවද හිතන්නේ කියලා පොඩි කමෙන්ට් එකකුත් දාගෙන යන්න කියලා ආරාධනා කරනවා. අලුත් vlog එකකින් හම්බෙමු. bye.